අයිබෝවන් හැමෝටම ඔන්න අද අපි පටන් ගන්න ඇනිමි එකේ ලෝකෙ සුපිරිම පිස්සුවා. ඒ කියන්නේ One Punch Man. කතාව ආරම්භය ගැන කතා කරන්න සීසන් 1 එපිසෝඩ්ස් Man බලවත්ම මිනිසා. ඇත්තටම මේ පළවෙනි එපිසෝඩ් එක තමයි ඇනිමි එකේ තියෙන හැමදේම ගැන හොඳම අදහස අපිට දෙන්නේ. කතාව පටන් ගන්න සයිතමා කියන අපේ ප්‍රධාන චරිතයත් එක්ක. මේ හරිම කම්මැලි මුහුණකින් ලොක මොන්ස්ටර් කෙනෙක් දිහා බලාගෙන ඉන්නවා. ඒ මොන්ස්ටර් කියනවා ලෝකෙ විනාශය කරනවා කියලා. ලොකු දර්ශනයක් තියෙනවා. ඒත් ඒ සයිතමාගේ මූණේ තියෙන කිසිම හැඟීමක් නැති පෙනුමක්. එක පහරක් ඒ මොන්ස්ටර් විනාශයි. මුළු සටනම ඉවර වෙන්න තල්පර කිහිපයකින්. මෙතනදී තමයි මේ ඇනිමි එකේ ප්‍රධාන තේමාව මතුවෙන්නේ. සයිතමාට මේ බලය ලැබුණාට එයාගේ ජීවිතයේ තියෙන උද්වේගය, ත්‍රිල් එක නැති වෙලා ගිහින්. එයා හොයන්නේ Tamanට සතුටින් සටන් කරන්න පුළුවන් සතුරෙක්. දැන් අපි යමු පොඩ්ඩක් අතීතයට. සයිතමා මේ බලය ලැබෙන්න කලින් කොහොම කෙනෙක්ද? එයා රැකියාවක් නැති, ජීවිතේ එපා වෙලා ඉන්න සාමාන්‍ය තරුණෙක්. දවසක් එයාට හම්බෙනවා කකුළු මෑන් කියලා මොන්ස්ටර් කෙනෙක්. මේ රකුසාගේ අරමුණ තමයි තමාට විහිළු කරපු ළමෙක්ව මරන එක. සයිතමා මුලින්ම කරන්නේ පරාජය වෙන එක. ඒ මොහොතේ සයිතමාට හිතෙනවා මම ළමා කාලේ ඉඳන්ම හීන දැක්ක වීරයෙක් වෙන්න. මම මේ වගේ අවසානවන්ත විදිහට මැරෙන්න බෑ. කකුළු මෑන් සමග කරන අලගලේදී සයිතමාට එයාගේ සැබෑ අරමුණ හම්බෙනවා. එතනින් තමයි මේ කතාව පටන් ගන්නෙ. සාමාන්‍ය මිනිසෙක් වීරයෙක් වෙන්න තීරණය කරන හැටි අපිට පෙන්නනවා. සයිතමාගේ වීර පුහුණුව තමයි මේ එපිසෝඩ් එකේ තියෙන හාස්‍යජනකම කොටස. එයාගේ පුහුණුව මොකද්ද? දිනපතාම පුෂ් අප් 100ක්, සිට් අප් 100ක්, ස්කොට් 100ක්, කිලෝමීටර් 10ක් දුවනවා. මේක අපිට පෙන්වන්නේ මොන්ටේජ් එකක් විදිහට. සාමාන්‍ය ඇනිමේ වල වීරයෝ ලොකු මායාවන් කරලා බලය ලබා ගද්දී සයිතමා මේ සරල පුහුණුව ලෝකේ බලවත්ම කෙනා වෙනවා. මේක තමයි මේ ඇනිමේ එකේ තියෙන සුපර් හීරෝ ප්‍රොඩක්ට් එක. මුල්ගල පුහුණුවේ ප්‍රතිඵල දෙකක් කිව්වොත් අසීමිත ශක්තියක් සහ එක පහරින් සියල්ල විනාශ කිරීමේ හැකියාව. මුළු ඔළුවේම තට්ටේ ගෑවි. ඉතින් අපේ කතාව ආපහු වර්තමානයට එනවා. අපි දකිනවා සයිතමා තමන්ගේ ජීවිතය ගැන සතුටින් නැති හැටි. පළවෙනි එපිසෝඩ් එකේදී අපිට මොන්ස්ටර්ලා කිහිප දෙනෙක් හම්බ වෙනවා. වැක්සින් මෑන් පරිසරය දූෂණය කරන කේන්ති ගිය මිනිසා. එයා කියනවා මිනිස්සු තමයි පෘථිවිය විනාශ කරන්න කියලා. සයිතමාට එයාගේ ලොකු සටනක් ඕන වෙනවා. ඒත් එක පහරයි. ඌ ඉවරයි. බ්‍රික් බද මේ යෝධ සතුරාගේ කතාව හරිම හාස්‍යජනකයි. මේ හැම මොන්ස්ටර් කෙනෙක්ම කොච්චර පවර්ෆුල් වුණා සයිතමාට ඒ කිසිම සටනක් සර්ටිෆිකේෂන් එකක් නැහැ. එකක් දෙන්නේ. මෙතන වෙන ෆයිට් එක පොඩ්ඩක් බලන්නකෝ. මේ එපිසෝඩ් එක අපිට දෙන පණිවිඩය. ඔයාට කොච්චර බලය තිබ්බත් ඔයාගේ ජීවිතේ පර්පස් එකක් නැත්නම් ඒකෙන් වැඩක් නැහැ. ඇත්තටම මේ පළවෙනි එපිසෝඩ් එක ඇනිමි ලෝකේ ෆේවරට් ලන්ච් එකක් ඇයි. මරු එයා අවසාන තීරණය. ඔබේ තාම One Punch Man බලලා නැත්නම් මේ පළවෙනි එපිසෝඩ් එක ඔබට කොහොමද? කතාව කියලා තේරුම් ගන්න ප්‍රබලම හේතුවක් වෙයි. එකම ප්‍රශ්නේ තට්ට යන්න පුහුණු වෙන එක විතරයි. එහෙනම් මම ඔබට ආරාධනා කරනවා මේක බලන්න කියලා. තවත් සුපිරි රිවිව් එකකින් හම්බෙමු. එහෙනම් මෙතනත් වෙන ෆයිට් එක පොඩ්ඩක් බලන්නකෝ.